හායි කොහොමද ඉතින් අද තුන්වෙනි දවසේ කියන්නේ ඩේලි vlogs මම දාන තුන්වෙනි දවසේ කියන්නේ vlogs දෙකක් දැන්ට දාලා තියෙනවා. ඉතින් මේ තුන්වෙනි දවසේ ඉතින් ඔයාලා දාම දන්නේ නැත්නම් ගිහලා බලන්න මම මේ පැත්තේ කාඩ් එක වටිනේ ගිහලා ඔයාලා බලන්න. ඉතින් මොකද මොකද්ද මේ ගෙන්නේ කියලා. ඉතින් අද නම් මලගෙදරක් අපේ ගෙදර ඉස්සරහා. ඉතින් ඒ මලගෙදරට යන්නත් ඕනේ. වීඩියෝ ක්ලිප් එකක් ගන්න පුළුවන් වේද කියලා මම හරියටම කියන්න දන්නේ නැහැ. පුළුවන් වුණොත් වීඩියෝ ක්ලිප් එකක් මම ගන්නවා. ඉතින් එළිය තමයි ඉතින් වීඩියෝ කරන්නේ. ඉතින් මොකද කියලා හිතන්නේ ඔයාලා දන්නේ නැහැ يعني තාම දන්නේ නැත්නම් ගිහලා බලන්න. නැත්නම් ඔයාලා මේක තේරෙන්නේ නැති වෙයි. ඉතින් තුන්වෙනි එක සාර්ථකවම දෙයක් දාලා ඉවරයි. ඉතින් තියනවා එළිය ඔයාලට පේනවා ඇති. ඉතින් හරි ඉතින් දැන් අපි මම දැන් චුට්ටක් දැන් ඇතුළට කියලා ගන්න මගේ වීඩියෝස් වල මම අද මේ කමියුනිටි ගයිඩ් එක කරලා තිනවා මේ ඊයේ රෑ තමයි වැදුනේ මම ඊයේ හවසනේ වීඩියෝ එක කරේ ඊයේ රෑ තමයි වැදුනේ ඉතින් අද උදේ මම මේ වීඩියෝ එක කරද්දි ඔයාලට කියන්න කියලා හිතුණා මේ ඒක වැදලා තිබ්බ මොකද කිව්ව මේ අර Adobe Photoshop එකේ ප්‍රශ්න ගැන තමයි මම ඔයාලට ඒක කතා කරන්න ආවේ ඉතින් ඒ මම වීඩියෝ එක දාන්නම් කොහොම හරි බලන්නම් මම දාන්න ඉතින් හිතා ගන්න බෑ ඉතින් ප්‍රශ්නයක් ආවා ඉතින් ඔයාලා ඉතින් ඒකට කියන්නේ මම හිතුවේ නැහැ එහෙම ප්‍රශ්නයක් වෙයි කියලා මට එච්චර ගාණක් ගියේ නැහැ මට ඒක අමතක වුණා ඉතින් අවුලක් නැහැ දැන් ඉතින් ෂේප් එක යනවා ඉතින් යමු මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න ඉතින් සෙට් වෙලා ඉන්න දැන් හවස් වරු මේ හවස ඔයාලට පෙන්නන්න හවස හරිද මේ හවස මේ ඔයාලට පේන්නේ හවස හරිද හවස ඉතින් හරි ඉතින් දැන් ඉන්නේ රූම් එකේ මේ චුට්ටක් දැන් මේකේ මේ චුට්ටක් හදාගන්න තියෙනවා හරිද හදාගන්න තියෙන කෙනෙක් මෙන්න මෙතන මේ ග්ලූ ගන් මට කරගෙන මේ ග්ලූ ගන් ටික මාලවල තියෙන මේ ස්ටුඩියෝ මන් ටික මාරු කරනවා ඉතින් ස්ටුඩියෝ මාරු කරනවා මේ ඉතින් ස්ටුඩියෝ මාරු කරන කලින් තාවකාලික ස්ටුඩියෝ හදාගන්න බෑ ඒ තාවකාලික ස්ටුඩියෝ තමයි මේ තියෙන්නේ ඉතින් දැන් මම ලෑස්ති වෙන්න ඕන වොෂ් එකක් දාගන්න ඕනේ මල ගෙදර යන්න හරිද ඉතින් අපේ ඉස්සරහ ගෙදර ඉතින් යන්න බෑ ඉතින් ඒක නිසා අද මට වැඩ කරන්න බෑ මොකද කිව්වොත් අද දැන් අද දවස මොකද කියන්නේ දැන් බෑනේ අද වැඩ කරන්න ඒක නිසා මේ අද මම වැඩ කරන්නේ නැහැ ඉතින් උදේවරු ටිකක් වැඩි කරා කියන්නේ වැඩ උදේවරු නෑ ඉස්කෝලේ ගියා ඉතින් දැන් මම චුට්ටකට වැඩ කරන්න ඇත්තා ඉතින් උදේවරු කියන්නේ මට ඉතින් කියන්නේ මම ඉතින් වැඩ උදේවරු කොහොමද වැඩ කරන්නේ නෑනේ මම වැඩ වෙන්නේ නැහැ ඉතින් දැන් චුට්ටක් නිවියානිල්ල ඉන්නවා ඉතින් මම උදේවරු වෙන් කරගන්න ඉස්කෝලේ වැඩ කරන්න දැන් ඉතින් උදේවරු වෙන් කරගන්න අපේ ඉස්කෝලේ වැඩ කරන්න ඉතින් මම කොහොමත් සෙනසුරාදාට වුණත් කියන්නේ අද කියන්නේ සෙනසුරාදා එහෙම දවස් වුණත් මට කිසිම මේකක් නැහැ කියන්නේ මේ මම මේ උදේවරු නෙමෙයි vlogs දාන්නේ හවස් වල තමයි එඩිට් කරන්න ඔක්කොම කරලා ඉවර කරන්නේ ඉතින් ඒක නිසා තමයි මම හවස් වල මම ගන්නෙ මොකද කිව්වොත් උදේවරු මම ගන්න ඕනේ ඉස්කෝල වැඩ වලට වගේ දේවල් වලට මම ගන්න ඕනේ ඉතින් ඒක නිසා ඉස්කෝල වැඩ වලට මම මේවා මේ ටික වෙන් කරලා තියෙනවා ඉතින් උදේවරුවට ඒක ඒ නිසා තමයි මම වීඩියෝස් ගන්නෙ නැත්තේ ඉතින් මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා ඉතින් මම වීඩියෝස් ඒ ටිකේ ගේන්නේ නැත්තේ ඒක නිසා ඉතින් ඒ හේතුව නිසා ඉතින් ගණන් ගන්න එපා මේ එළිය ඉන්නේ හරිද මේ ඔයාලට පේනද අපේ එළිය හරිද මේ ඔයාලට පේන්නේ අපි මේ ස්ටෝරුව හරිද ඒක පේන්නේ මේ ගහක් ඉඳලා ගණන් ගන්න එපා හරිද දැන් මං එළිය ඉන්නේ කියන්නේ අර මේ චුට්ටක් අවුල් කියන්නේ දැන් අපේ ගෙදර ඉස්සරහා කියන්නේ මේ මෙන්න මේ තාප්පේ ඔයාලා ගන්න මෙතන ගේට්ටුවක් තියෙනවා හරිද අන්නේ ගේට්ටුව ඉස්සරහා තමයි ගෙදර තියෙන්නේ ඉතින් යන්න ඕනේ දැන් වොෂ් එකක් දාගන්න යන්න ඕනේ වොෂ් එකක් දාගෙන තමයි දැන් මට වීඩියෝ කරන්න වෙන්නේ නැහැ ඉතින් වැම්මදින මං සයින් අවුට් වෙනවා ගුඩ් බයි